අයිබෝන් මගේ ළමයි සියලු දෙනාටම මාව නරඹන මායක සම්බන්ධ වෙන මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයි සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලට අද වැදගත් වෙන ලොකුම ලොකු පණිවිඩයක් රැගෙන ආපු පුංචිම පුංචි වීඩියෝ එකක් මේක. ඒ හින්දා ස්කිප් නොකර ඔයාලා අනිවාර්යෙන් මුලින් ආගටම බලන්න. විශේෂයෙන් අපේ 9 10 පොඩ්ඩ සහ 11 වසරේ ලොක්කොන්ට වැදගත් වෙන ලස්සන වීඩියෝ එකක් තමයි කරන්න අපි සූදානම් වෙන්නේ. මම මුලින්ම කියන්නම් මොකද්ද මේ වීඩියෝ එක කියලා. වීඩියෝ එක කියන්නේ අද සමාජයේ තියෙන මේ ඔයාලගේ අධ්‍යාපනයේ වැදගත් වෙන විෂයක් තමයි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන. ඔයාලා වචනෙන් කියනවා නම් කොමර්ස් විෂය. එතකොට ඔයාලා අවුරුදු 9ක් ඉස්කෝලේ ගිහිල්ලා 9 වසරේ අන්තිම වාරදී ඔයාලා තෝරගන්නවා කාණ්ඩ විෂයන් කියලා. පළවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය. ඒ අතරේ එතකොට මගේ විෂය වෙන කොමර්ස් ව්‍යාපාර හා ගිණුම් කරන විෂය තියෙන්නේ පළවෙනි කාණ්ඩය. ඒතර මේ විෂය තෝරගන්න ඔයාට තියෙන දේවල් මොනවද? මේ විෂය තෝරගැනීමෙන් අනාගතේ වට යන්න පුළුවන් තැන් මොනවද? ඇත්තට මේ විෂය අමාරුද? ඇයි මේ විෂයට සමාජයේ ළමයි බහුතරයක් බය වෙලා තියෙන්නේ? මෙන්න මේ කියන විවිධ කාරණා මත මේ විවිධ කාරණා සියලු දේම අද මම කතා කරන්න ඔයා එක්ක සූදානම්. ඒ හින්දා මේ වීඩියෝ එක නැවතත් කියනවා ස්කිප් නොකර බලන්න. ඔයාගේ දන්න යාළුවන්ට ෂෙයා කරන්න. විශේෂයෙන්ම 9 වසරේදී 9 වසරෙන් 10ට එන පොඩ්ඩොන්ට ඉතාල වැදගත් වෙයි. මොකද 10 11 ශ්‍රේණිවල ළමයි මේ වෙනකොට විෂය තෝරගෙන තියෙන්නේ. 10 වසරේ අයටත් මේක ඉතාල වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි මේ වීඩියෝ එක කතා කරන්න යන පළවෙනි වැදගත් පොයින්ට් එක තමයි මම මුලින්ම කතා කරන්නම් 10 11 සිලබස්. ඔයාලගේ අන්තර්ගතය කොහොමද කියලා. හරිද? එතකොට 10 ශ්‍රේණිය ගත්තොත් මුලින්ම මේ අකුරු ගැන හිතන්න එපා පුතා. සර්ට ඔස්කා සම්මාන හම්බෙලා තියෙන්නේ. ගෙදර තියාගන්න ඉඩකුත් නැහැ. හරිද? ලස්සනමත් අකුරු වලට ලංකාවේ හොඳමත් අකුරු මටත කියලා සම්මාන ගොඩයි. කොමුණක් කමන්නේ වාගේ 10 ශ්‍රේණියේ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ව්‍යාපාර කොටස, අනිත් එක ගිණුම්කරණය කොටස. හරිද? දැන් ඕනම විෂයක පාඩම් කරන්න තියෙන නේද? දැන් ඔයාලා ගත්තොත් විද්‍යාව, ඉතිහාසය, බුද්ධ ධර්මය වගේ විෂයන් ගත්තොත් ඔයාලට පාඩම් කරන්නම තියෙන්නේ. හරි? ඒතර කොමර්ස් වල තියෙන තව වැදගත්කමක් තමයි පාඩම් කරන්න තියෙන විෂයන් අතරට තවත් ඔයා පාඩම් කරන්න තියෙන විෂයක් තෝරා ගන්නවද නැද්ද කියන එක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. ඒතකොට දැන් කොමර්ස් කියන්නේ දැන් ඉතිහාසය ගත්තොත් ආරම්භයේ සිට අවසානයේ දක්වා පාඩම්. බුද්ධ ධර්මය ගත්තොත් අවසානයේ සිට හැම විෂයක් ගත්තා අවසානයේ සිට ආරම්භයේ සිට අවසානයේ දක්වා පාඩම් කරන්න තියෙන්නේ. හරි. එතකොට දැන් අපේ කොමර්ස් විෂය ගත්තොත් ඔයාලට පළවෙනි පාඩම් 3, 1 2 3 කියන පාඩම් 3 විතරයි පාඩම් කරන්න තියෙන්නේ. හරි. එතකොට ඔයාලට 3 සිට 12 වෙනි පාඩමට දක්වා තියෙන්නේ මැක්ස් පාර්ට් එක. ඒ කියන්නේ අපිට ගණන් හදන්න තියෙන්නේ. ඒකෙදිද මේ මහ ලොකු ගණන් නැහැ. එක පාඩමකට එක අදාළ ගානේ තමයි තියෙන්නේ. හරිද? මේ අතරුණුත් වල සමහර තැන්වලදී තියරි කරුණු, තියරි කාරණා කිහිපයක් සෙට් වෙනවා. ඒ හින්දා බලන්න එතකොට මේ පාඩම් 3 විතරයි ඔයාලට මතකයේ රඳවා ගන්න තියෙන්නේ. මොකද ගණන් පාඩම් කරන්න දෙයක් නැහැ. ගණන් හදලා අපි ප්‍රැක්ටිස් එක ගන්න අපිට තියෙන්නේ. පැහැදිලිද කියන කතාවන්ද? එහෙනම් මේ තියෙන වාගේ 10 ශ්‍රේණියේ පාඩම් සැකස්ම. එතකොට ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3යි. මෙතන එතන තුන්වෙනි පාඩම අපි තුන්වෙනි පාඩම අත්හැරියොත් ඒ කියන්නේ අපිට එන්නේ 4 ඉඳන්නේ. දැන් ඒක 4 ඉඳන් 12 දක්වා. 4 ඉඳන් 12 දක්වා වාට තියෙන්නේ ගණන් හදන්න. ඔන්න 10 ශ්‍රේණියේ සිලබස් එක. පැහැදිලිද කිව්ව කතන්දරේ? දැන් මම මෙතන මේ 11 ශ්‍රේණියක් ගත්තොත් වාට මම මේතොර කතා කරන්නේ වාගේ O level ගමන ගැන. හරිද? O level ගමනේ අවුරුදු දෙක. දන්නවනේ 10 ශ්‍රේණියෙන් 60ක් ඕනෑම විෂයක හැදෙනවා. ඊටු 140 හැදෙන්නේ 11 ශ්‍රේණිය. 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 3 තියෙනවා වාට ව්‍යාපාර කොටසේ. හරි. මම ගන්නවා ඒක නෝ. ව්‍යාපාර කොටසේ පළවෙනි පාඩම් 3. ඊට පස්සේ ගිණුම්කරණය කොටසෙන් වාට තියෙනවා 4 සිට 8 වෙනි පාඩම දක්වා. තියෙනවාට ගිණුම්කරණය කොටස. පැහැදිලිද කිව්වේ? මේ තියෙනතර වාගේ අවුරුදු දෙකක්. අවුරුදු 2යි. අවුරුදු 10 ශ්‍රේණිය අවුරුද්දයි 11 ශ්‍රේණිය අවුරුද්දයි. සියලුම පාඩම් තියෙන හරියට බැලුවොත් 12යි 8යි පාඩම් 20යි. හරිද? දැන් වෙන විෂය ගත්තොත් එකම අවුරුද්දක මම හිතන්නේ පාඩම් 20ක් විතර තියෙනවා. ලොකු කැපැසිටි නැහැ. 10 අච්චුපත 11 අච්චුපත ඔයාලා අරගෙන බලන්න. යම් ප්‍රමාණයේ විෂය කරුණු තියෙන හරියට ඉගෙන ගත්තොත් හරියට ඔයාලට බේසික් එක කියලා දුන්නොත් කොමර්ස් තරම් ලේසි විෂයක් නැති වෙයි. මගේ කරපු ළමයින් කෙනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මම ඊළඟ වීඩියෝ එකදී එයාලගේ අදහස් එක්ක රැගෙනගෙන එන්න. හරිද? ඔයාලට මම පැහැදිලි කියලා හිතනවා 10 ශ්‍රේණියේදී
තියෙනවාට ව්‍යාපාර කොටසෙන් පාඩම් 3කුත් ගිණුම් කරන අධ්‍යයන විෂයෙන් පාඩම් 4 සිට 12 දක්වාත් තියෙනවා. ඒ වගේම 11 ශ්‍රේණියේදී ව්‍යාපාර පාඩම් 3කුත් ගිණුම් කරන පාඩම් 4 සිට 8 දක්වාත් තියෙනවා. ඔන්න ඔක තමයි ඔයාගේ විෂය නිර්දේශ. හරි. අපි එතකොට දැන් කොමර්ස් කියලා අමාරු ඔයාලා දැන් හිතන්නේ මොකද පාඩම් කරන විෂය නම් සර් කමක් නැහැ. පාඩම් කරලා අවුලන්නේ. පාඩම් කරගෙන. නමුත් ඔයාලා බය වෙන්නේ මෙන්න මේ කැලලට. සමාජයේ තියෙන වැරදි මතය තමයි මෙන්න මේව කරන්න මොන ඕනේ කියනවද? ගණිතය කියන විෂය ඕනේ කියන. පුතා ගණන් කියන විෂය කිසිම වෙලාවක ඕන වෙන්නේ නැහැ. නමුත් මෙතන ගණිත හැසිරීමක් තියෙන. කියන්නේ මූලික දැනුම එකතු කරන්න අඩු කරන්න ඕන පූර්වෙට පුළුවන් නේ බා. හරිද? ඒ හින්දා ඒ වගේ දෙයක් පුළුවන් වාට එකතු කිරීම අඩු කිරීම පුළුවන් නම් ඔයාට බය නැතුව කොමර්ස් වලට ඒකක් ගන්න පුළුවන්. මෙතන ඇතුලේ අන්තර්ගතය ඔයා මාත් එක්ක එකතු වෙනවා නම් ඔයාට මම ලස්සනට කියලා දෙන්නම් කොහොමද මේ ඇතුලේ තියෙන මොනවාද? A to Z කියලා දෙන්න. පොඩි කාලේ අපි ඉංග්‍රීසි හොඩි ඉගෙන ගන්නවා වගේ මම කොමර්ස් කියන්න තුවාට 10 ශ්‍රේණි දාලුත් විෂයක්නේ. මම මෙතනදී කියලා දෙනවා කොහොමද ඔයා මේ ගණන් ටික ගොඩ දාගන්නේ මේවට ටාගට් ප්‍රශ්න දීලා නේ ඔයාලට ඊට පස්සේ මගේ දැන් බැච් ලඟ වෙනකොට 11 වසරේදී වැඩිපුර මේ දේවල් ටික වෙන්නේ 11 වසරේදී සාමාන්‍යයෙන් මම 10 වසරේ ඉඳන් මුලින්ම කරන වැඩක් තමයි පාඩමෙන් පාඩම පේපරේ දෙනවා. ඒතර ඔයාට බලා ගන්න පුළුවන් මට මේ පාඩමේ මෙච්චරයි මේ පාඩමේ මෙච්චරයි මේ පාඩමේ මෙච්චරයි ලකුණු කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 10 වසරේ පාඩමෙන් පාඩම පේපර්ස් කරලා 11 වසරේදී මම මගේ විෂය ගැන විතරයි මේක කියන්න ඕන අනිත් එක මගේ විෂය ගැන විතරයි මම සියලුම විෂය. ඒතර අපේ සාමාන්‍යයෙන් තියෙනවා A9 ටාගට්. ඒ කියන්නේ A9 දාන්න ටාගට් යනවා. ඒතකොට මම කාලසටහනක් දෙනවා හැමෝන්ටම වෙන වෙනම. ඊට පස්සේ යාළුවට ස්ටඩි කාලයක් දෙනවා. ඊට පස්සේ යාළුවට පැය ගණනක් දෙනවා. දවසට ටාගට් දෙනවා. පේපර්ස් දෙනවා. ඒ ඔක්කොම දීලා ඒ කාලවක වානුව තුළ ඔයාව තනිකර වාගේ මයින්ඩ් එක O level එකට ફોකස් කරනවා. ફોකස් කරලා ඒ වැඩ කටයුතු කරන අතරතුර තමයි මම මේක තීරණය කරේ ඔයාලට විෂය ගැන හඳුන්වා දීමක් දෙන්න. මම හිතනවා දැන් ඔයාලට මූලික දැනුමක් එන්නේ නැති කියලා සබ්ජෙක්ට් එක ගැන. මේ තියෙන වාගේ ව්‍යාපාර අධ්‍යයන විෂය අවුරුදු දෙකේම තියෙන සැලැස්ම. ඒතකොට මම අවුරුදු දෙක පුරාටම ඔයාලට මේ පාඩම් 20 තමයි සාකච්ඡා කරගෙන ගිහලා අවසානයේ ලස්සන ඒ සාමර්ථ්‍යය දක්වා ඔයා ගෙනියන්නේ. මම හිතනවා ළමයින්ට බොහෝ දේවල් පැහැදිලි වෙන්නේ නැති. හරි ළමයි. එහෙනම් ඔන්න අපි විෂය ගැන දැනගත්තා. ඔයාලා අයිඩියා එකක් ගන්න නැති කියලා මම අනිවාර්යෙන් හිතනවා. ඊළඟට අපි කතා කරමු කොමර්ස් විෂය ඉගෙනීමේ ඔයාලට තියෙන වැදගත්කම් මොනවද කියලා. ඇත්තටම මේ අපි මේ විෂය ඉගෙන ගන්න. ඇයි මෙච්චර මේ විෂයට මෙච්චර පිළිගැනීමක් ලැබිලා තියෙන්නේ? දැන් කට්ටිය බය වෙන්න හේතුව නම් මම කිව්වා. ඒකට ඊළඟ දවසේ බය වෙන්න දෙයක් නෑ ඔයා. අනිවාර්යයෙන් මාව විශ්වාස කරලා එකතු වෙන්න ඔයාව ලස්සන තැනකට ගෙනියන්න. හරිද? ඒතර මේ විෂය ඉගෙනීම වල තියෙනවා අනිවාර්යෙන් A level වල දැන තනිකර විෂය ධාරාවම තියෙනවා. ඒතර වාණිජ්‍ය විෂය ධාරාව කොමර්ස් කියලා. ඒතර අනිවාර්යයෙන් අපි දැන් ගේයක් හදලා දුන්නා ලස්සන ෆවුන්ඩේෂන් එකක් තියෙන්න ඕනේ. ඔයා දැන් වෙන පුරවැසි ඔය තියෙන එක විෂයන් කරලා ඔයා යනවනේ. A level කරන් හිතන්නකෝ A level වලදී ඔයාට තේරෙනවා ඔයාගේ අනිවාර්යෙන් කවදාකවත් හොඳට මතක තියාගන්න O level වලින් ඔයාගේ ජොබ් එක තීරණය වෙන්නේ නැහැ. ඔයාලා හැමෝම හිතන්නේ වැරදි මතක් තමයි ලොකු විෂයන් තෝරගන්න සමාලාට නැත්තම් අනේ ඕන්නේ නැහැ කියලා තෝරගන්නවා නේ. ඕන වලට පාට O level කරන්නම් වාලේ කරනවා. එහෙම නෙවෙයි. O level වලින් කවදාකවත් ඔයාගේ රස්සාව ජොබ් එක තීරණය වෙන්නේ නැහැ. ඔයා A level විෂය ධාරාව තෝරගන්න විෂය ධාරාව අනුව තමයි ඔයා යන පැතිකඩ ඔයාගේ ජීවිතේ ඔයා අරගන්නේ මොන දොරද කියන එක තීරණය වෙන්නේ ඔයා A level විෂය ධාරාවෙන් තමයි. ඔයා තෝරගන්න A level විෂය ධාරාවෙන් තමයි. හරි. එතකොට O level විෂය ධාරාව A level විෂය ධාරාවේ තියෙන එක විෂයක් තමයි වාණිජ්‍ය විෂය ධාරාව. ඒකෙදි ලස්සන ෆවුන්ඩේෂන් එකක් වඩ දා ගන්න පුළුවන් 10 11 අවුරුද්දයක් ඔයා කොමර්ස් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ගිණුම් කරණයක් කියන්නේ මොකක්ද? මේකේ අන්තර්ගතය මොනවද? මේකෙදි අපි කතා කරන මූලික දේවල් ටික ඔයා ඔක්කොම ඉගෙනගෙන යනවා මේ අවුරුදු දෙක තුල. එතකොට ඔයා අනාගතේ හිතන් ඉන්නවා චාර්ටර්ඩ් කෙනෙක් වෙන්න, බැංකු නිලධාරියෙක් වෙන්න, නිලධාරියෙක් වෙන්න, තව ව්‍යාපාරයක පරිපාලන කටයුතු කරන්න ඔය කිසිම දෙයක් නැත්නම් අනේ ඒවල කරන අයිඩියා එකක් නැත්නම් කැම්පස් යන අයිඩියා එකක් නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට මේ කොමර්ස් කියන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙන. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් ගත්තත්, ඉංජිනේරුවෙක් ගත්තත් එයාලට මේ කොමර්ස් කියන දේ ඕනේ. මොකද ඕනෑම ව්‍යාපාරයක අපි ලාභයක් කියන දේ ගණනය කරනවා නේ. එතකොට කරන්නම් වාලේ කරලා හරියන්නේ නැහැ ලාභයක් ගන්න එක නෙමෙයි. කිසියම් පිළිවෙලකට කරන්න නම් ඊට පස්සේ ව්‍යාපාර කරද්දී එනවා අඩුපාඩු. ඒ අඩුපාඩු දේවල් හඳුනව ගන්න නම් මේ ව්‍යාපාර කියන විෂය ගැන ඔයා ඉගෙන ගන්න ඕනෙම. අනිවාර්යෙන්ම ඕනේ. හරි. එතකොට ව්‍යාපාර අධ්‍යයන විෂය තියෙන වැදගත්කම. අනිත් එක තමයි පිළිගන්නා විෂයක්. සමාජයේ දැන් හිතන්නකෝ අනිත් විෂයක් කරනකොට කොමර්ස් කිව්වම ඔයාලටම තේරෙන්නේ නැති. ඔයා කොමර්ස් කරන යාළුවෝ සාමාන්‍ය ඉස්කෝලේ එක ගැම්මෙන් ඉන්නේ නේ. කොමර්ස් කරන යාළුවෝ ටික. ඒතර පිළිගන්නා විෂයක් ඔයාට අමාරු නෑ. මේ සමාජයේ තියෙන මතයක්. මේ දුර්වල මතය දුරු කරන්න තමයි මම මේ මෙච්චර මහන්සි දරන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ගෙනෙන්නෙත් මම ඒ හේතුව මත. පැහැදිලි. ඒතර කොමර්ස් විෂය ඉගෙනීමේ වැදගත්කම මම ඔයාලට කියලා දුන්නා. හරි. ඊළඟට අපි යමු බලන්න ඔයා කොහොමද මේ කොමර්ස් විෂයෙන් ඔයාගේ අනාගතය සාර්ථක කරගන්නේ කියලා බලන්න. හරි. ඒතර ඔයාට අනාගතය සාර්ථක කරගන්න කැම්පස් ජීවිතය ගත්තොත් ඔයා කැම්පස් වලදී ඉතා වැදගත් වෙන විෂයක් තමයි කොමර්ස්. ඕනෑම විෂය ධාරාවක් තෝරගත්ත. අනිත් කොමර්ස් විෂය කිරීමෙන් ඔයාගේ මයින්ඩ් එක මනස හොඳ නිරවුල් වෙනවා. දැන් O level
ගත්තොත් O level syllabus එක ගත්තොත් එතනදී ඔයාලට පාඩම් කරන්න තියෙන විෂය ධාරාවන් ගොඩ. එතනදිත් ඔයා තව පාඩම් කරන විෂයක් දාගත්තොත් ඔයාට අන්තිමට ස්ට්‍රෙස් එක වැඩි. පීඩනය වැඩි වෙනවාට එන්නේ. ඊට වඩා හොඳයි ඔයා මේ වගේ විෂයක් තෝරාගෙන අවසානයේ මම ගිය බැච් තුනටමත් කරේ මුලින්ම කවර් කලිවර් කරන විෂය තමයි මගේ කොමර්ස් විෂය ධාරාව. පැහැදිලිද කිව්වේ? ඒ විෂය ධාරාව කවර් කරලා ඊට පස්සේ ඔයාට සබ්ජෙක්ට් 9 සබ්ජෙක්ට් 8යි පාඩම් කරන්න තියෙනවා. මම හිතනවා පුතාලා ඔයාලට මේ වීඩියෝ එක ඉතා වැදගත් වෙන්නේ නැති කියලා. නේ ඔයාලා නොදන්නා දේවල් බොහොමයක් ඉගෙන ගන්න ඇති නේද? ඊට පස්සේ ඔයාලා නොදන්න දේවල් ඉගෙනගෙන තවත් යාළුවෙක්ට මේක බලන්න ෂෙයා කරන්න ඇති නේද? ඔයාලට දන්නේ නැති දේවල් තේරුණා නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න ඉතින් යටි. ඊට පස්සේ ඔයාලට ඉදිරියේදී තව මොන හරි විෂය කරුණු ගැන දැනගන්න තියෙනවා, පාඩම් ගැන දැනගන්න තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මැසේජස් මේ පාඩම කරන්න එක. එතකොට ඔයාලගේ කමෙන්ට්ස් අනුව මම ඔයාලට මේ පාඩම් ටික මගේ YouTube නාලිකාව හරහා අප්ලෝඩ් කරන්නම්. YouTube එක, Facebook එක හරහා මේ දෙකෙන්ම දෙන්නම්. මේ එතකොට TikTok page එකක් තියෙනවා සර්ගේ. ඒවත් follow කරලා තියාගන්න. ඒ වගේම මේ YouTube නාලිකාව සන්දුමාන් ෂාන් කියලා ඇති වරහන් ඇතුළේ ඇති අපේ King of Commerce කියලා මේ ඒ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම තමයි sir එක්ක එකතු වෙන්න කැමති නම් නේ sir ඔයාලට කතා බහ කරපු විදිහෙන් තේරෙයි මම මේක නම් ඔයාලට උගන්වන lecture එකක් කරේ නෑ. මම ඒකට වෙනම lectures ටිකක් පිළිවෙලට හදලා තියෙන්නේ. ඒ ටික මම upload කරන්නම්. මේ ඔයාලට sir ගේ class එකට සම්බන්ධ වෙන්න ඕන නම් මේ අපේ WhatsApp number එකට message එකක් දාන්න. අනිවාර්යෙන් දවසක් ඇතුළත sir ගේ staff එක reply එකක් දාවි ඔයාලට 076යි 24යි 74යි 870 පුතා WhatsApp number එකට මේ message එකක් දාන්න. හරි ඒ දාන්න ඔයාගේ නමයි ඔයා ඉන්න district එකේ සහ නැත්නම් ඔයාගේ නගරය ඒ වගේම ඔයා O level සහභාගී වෙන අවුරුද්ද ඔයාගේ O level එක දාන්න අනිවාර්යයෙන්. මේ එනම් හරි පුතා මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. මේකෙන් ගොඩක් දේවල් ඔයා ඉගෙන ගන්න ඇති. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි නේද? ඒ වගේම ඔයාලා හැමෝම ආස ඇති ඒ 9ක් දාන්න. ඒ 9ක් දාන එකේ එක පුරුකක් තමයි මගේ මේ කොමර්ස් විෂය. කොමර්ස් විෂය එක පුරුකක් වෙනවා. එතකොට මාත් එක්ක ඉන්නවා කියනවා වට nothing to do. මේ අනිවාර්යෙන් කොමර්ස් වලට එකක් දාන්න පුළුවන්. ඒ වගේ තමයි මම කොමර්ස් විෂය ගැන විතරක් නෙවෙයි මාත් එක්ක ඉන්න අයට හැමෝම මම අනිත් විෂයන් 8 ගැනම ඔයාලගේ හොයලා බලන ලකුණු මට්ටම බලනවා. ඒවට කරන්න ඕන දේවල් ඔයාලට එතන මම ෆ්‍රී සෙමිනාර්ස් සර්ලා ගෙන්නලා වේවා. තව ඔයාලට ඕන දේවල් ඒ සෙමිනාර්ස් එකතු කරලා ඔයාලා ලං වෙනකොට ඒ වැඩ කටයුතු ඒ විදිහට කරලා දෙන්නම්. ඒවට තේ නම දාන විදිහට ඊට පස්සේ මයින්ඩ් මැප් දෙනවා, ටාගට් දෙනවා. ඒ විදිහට ඔයාලට ඒ සබ්ජෙක්ට් වලටත් ඕන දැනුම මට පුළුවන් විදිහට මම ඔයාලට ලබා දෙන්න. මට හැමදාම ඕනුනේ ළමයින්ගේ හදවතේ සිටින ළමයි වෙනුවෙන් දෙයක් කරන ගුරුවරයෙක් වෙන්න. මම හිතනවා මම අවුට් කරපු බැච් අනුයාලයි කමෙන්ට් එක මම මේ වෙනකොට යාළගේ හදවතෙත් ඉන්නවයි කියලා. ඒක මට මගෙන් ඉගෙන ගන්න වේවා, මම ඉගෙන ගන්න ඕනම ළමයෙක්ට ගුරුවරයෙක් විදිහට මම ආස එයාලට එයාලගේ ජීවිතය සාර්ථක වෙන්න මමත් එයාලගේ ජීවිතය සාර්ථක වුණ පුද්ගලයන් අතර සාර්ථක කරව පුද්ගලයන් අතර එක් පුද්ගලෙක් සනි සර් කියන නාමය හැමදාම තියෙනවා. අර ඔයාලට නම් මම අවසාන වශයෙන් කියන්නේ ආය O level A level කියන ජීවිත පුතා අපිට ආයෙන්නේ නැ සුන්දර කාල සෙල්ලම් වයස නේ ඒ දේවල් ඔක්කොම තියෙනවා. සුන්දර කාල ආය අපිට එන්නේ නැහැ. තමන්ගේ අම්මා තාත්තා දුක් මහන්සියලා හම්බ කරන සල්ලි වලට සර්ව සාධාරණීකරණයක් කරන්න. ඒ කියන්නේ හොඳට ඉගෙන ගන්න. එයාලට ලොකු නාම සැපක් දෙන්න නේද? ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන අපිට වේවා කොහේ ගියත් এডুকেෂන් කියන එක ඉතා වැදගත් වෙනවා. අධ්‍යාපනය නැතුව ඉදිරි ගමනකට යන්න ඉතා අමාරුයි. හරි අධ්‍යාපනය යන අතරතුර තමයි ඔයාට මම මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඒතකොට මේකෙන් ඔයා දෙයක් ගත්තා නේ අම්මා තාත්තට සැප දෙන්න තියෙනවනම් ආදාසක් තියෙනවනම් තමන්ගේ වාහනයක් පදින තමන්ගේ ව්‍යාපාරයක් කරන ඒ වගේ අයිඩියා තියෙනවනම් ලොකු ලොකු තැන් වලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද මහන්සි වෙන්න පුතා. ඔයා අද මරණ නින්ද හෙට වාට ලස්සන අනාගතයක්ම ආවයි. ඔයා අද කන කට්ට හෙට වාට ලස්සන අනාගතයක්ම ආවයි. ඔයාගේ අනාගතය සාරවත් කරાવી. එහෙනම් මම මගේ ලෙක්චර් එක මෙතනින් අවසන් කරනවා. ලේවල්ටම කොමර්ස් ඉගෙන ලේවල්ටම වදින්න කොමර්ස් ඉගෙන ගන්න නම් ඔයා එකතු වෙන මාත් එක්ක මෙන්න එකතු වෙනවාට මම ආරාධනා කරනවා. මගේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාන්න. නැත්නම් මට Facebook TikTok ඊට පස්සේ මගේ YouTube එකකට ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් ටිකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සර්ගේ channel එක තව යාළුවන්ට දැනගන්න share කරන්න, like කරන්න කියලා ආරාධනා කරමි. සර් එනම් අදට ඔයාලගෙන් සමුගන්නවා. නැවත ඔයාලගේ පාඩම් වල එකතුවක් සමග හමු වෙමු. අන්තිමට ජය වේවා. ආයුබෝවන් උත්සාහ